කොහොමද YouTube content plan එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ YouTube content plan එකක් හදා ගැනීමෙන් ඔයාගේ YouTube channel එක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට example එකක් වශයෙන් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් CR පොතක්. ඒ වගේම තනි rule CR පොතක්. ඉතින් මේ CR පොතට ඔයාගේ logo එක භාවිතා කරලා YouTube planner කියලා මේ විදිහට පින්තූරයක් හදාගන්න පුළුවන්. මම නම් එහෙම එකක් හදාගෙන මගේ පොතේ ඉස්සරහට අලවගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේකට දාන්න ඕනේ මුලින්ම පළවෙනි පිටුයි RS Craftivia YouTube content planner කියලා එහෙම දාලා ඊට පස්සේ මෙන්න මේ details ටික දාන්න ඕනේ. date, video no, status, planned, short, edited මේ ටික දාන්න ඕනේ. ඉතින් මේකේ date එකේ වෙන්නේ මේ ඔයා plan කරන date එක. ඉතින් 2005/12 ගෙනදම මම දාලා තියෙන්නේ. ඒකට video number එක 14 කියන්නේ කීවෙනි වීඩියෝ නම්බර් එකද කියලා. ඊපස්සේ ස්ටේටස් එකේ ඒ කියන්නේ ස්ටේටස් කියන්නේ දැනට පවතින තත්ත්වය. එතකොට මෙතන planned කියන්නේ දැනට මේක plan කරලා ඉවරයි YouTube අපි කරන වීඩියෝ එක. එතකොට short කියන්නේ අපි වීඩියෝ එක ගත්තා කියන එක. edited කියන්නේ edit කරලා ඉවරයි අප්ලෝඩ් කරලාත් ඉවරයි කියන එක එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට basic info කියන තැනට topic title නැත්නම් title කියන අපි ඒකට අපිට පුළුවන් අපි වීඩියෝ එකට අපි දාන title එක දැන්. එතකොට focus trick එක අපි මේකෙන් මිනිස්සුන්ට ඒ කියන්නේ මේක කිරීමෙන් කරන්නේ මොකක්ද කියන එක තමයි focus trick කියන්නේ. එතකොට developer options වල animation scale 0.5x වලට අඩු කිරීම තමයි මගේ focus trick එක. එතකොට hook එකට අපිට දාන්න පුළුවන් මේ විදිහේ නිකන් ප්‍රශ්නයක් වගේ එකක්. ඒ කියන්නේ දැන් මේ settings ටික හදා ගන්න වගේ දෙයක්. ඒක ඔයාලට ඕනෙම නැහැ. එතකොට simple script outline කියන්නේ වීඩියෝ එකේ පිටපත. දැන් අපේ script එක. ඒකට අපිට intro එකට දාන්න පුළුවන්. මේ විදිහට ෆෝන් එක කාලයක් පාවිච්චි කරද්දී ස්ලෝ වෙන එක සාමාන්‍ය දෙයක් බවත් ඒ settings වලින් හදා ගන්න හැටිත් පැවසීම. intro එකට අපිට දාන්න පුළුවන්. step 1 එකේ කොහොමද මේක කරන්න කියන එක දාන්න පුළුවන්. එහෙම step වලට ගිහින් දාන්න පුළුවන්. ඊට conclusion කියන්නේ වීඩියෝ එකේ අවසානය. ඉතින් වීඩියෝ එකේ අවසානයේට අපි ගොඩක් කියන්නේ මේ වීඩියෝ එක වටිනවා නම් අපේ YouTube channel එක subscribe කරන්න වගේ එකක්නේ. අන්න ඒක ඔයාලා මෙතනදී කියන්න පුළුවන්. ඒතකොට visual assets වල ගොඩක්ම කතා කරන්නේ අපේ sound quality එක ගැන ඒවා ගැන තමයි. ඉතින් screen recording එකක් ගන්නවා නම් ඒකට settings වලට යන පාර පැහැදිලිව පෙන්වීම ඒක තමයි visual assets වල තියෙන්නේ. එතකොට screen recording එක ගත්තා කියදී අපි yes කියන තැනට ටික් එකක් දාගන්න පුළුවන්. ගත්තේ නැත්නම් no කියන තැනට ටික් එකක් දාන්න පුළුවන්. එතකොට face cam එක හෝ voice cover එක අපිට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ screen recording එක ගන්න ගමන්ම අපේ face එකත් පෙන්වන විදිහට වීඩියෝ එක ගත්තොත් ඒක සාර්ථකයි. ඉතින් voice cover එක උනන්දුවෙන් සහ පැහැදිලිව විස්තර කියන්න ඕන කියන එක දාන්න පුළුවන්. එතකොට thumbnail idea එකට දාන්න ඕන text එක thumbnail එක හදන අවශ්‍ය text එක මේ ටික තමයි දාන්න තියෙන්නේ. එතකොට music නැත්නම් SFX කියන්නේ අපි background music එකක් දානවා නම් ඒක එතකොට ප්‍රශස්ත කරන එකට අපිට keywords දාන්න පුළුවන් links to add ඒ කියන්නේ ඔයා කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා නම් ඒකේ link එක ඔයාගේ description box එකේ දාන්න පුළුවන්. එතකොට keywords කියන්නේ අපි hashtags වගේ use කරන දේවල් ඒක description box එකට දාන්න පුළුවන්. එතකොට checklist එක කියන්නේ මේ ඔක්කොම කරලා අන්තිමට එතකොට ස්ටෙප්ස් ටික හරියට පරීක්ෂා කරලා ස්ක්‍රීන් රෙකෝඩින් එක ගත්තා, ඔඩියෝ පැහැදිලි, thumbnail එක නිර්මාණය කරා, වීඩියෝ එක අප්ලෝඩ් කරා කියන ඒවා දාලා ඔයාලට පුළුවන් බරහන් ඇතුලේ ටික් එකක් ඒකට දාන්න ඒවා කරා නම්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ පොතේ ලියදී අමතක කරන්න එපා මෙන්න මේ දේවල්.
ඉතින් මේක නම් පොතේ දාන්න එපා. මම ඔයාලට උපදේශක් විදිහට තමයි කියන්නේ. ඉතින් ස්ටේටස් සහ චෙක් ලිස්ට් වල අපි ටිකක් දානවානේ. එතකොට ඒක කොළ පාටින් වගේ පෑනක් පාවිච්චි කරනවා නම් හොඳයි. මේ විදිහේ වචන, يعني ඔයාලට විශේෂ වචන highlight කරන වචන රතු පාටින් වගේ ලියන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහේ ඔයාලට පුළුවන් ලස්සනට YouTube plan එකක් ඔයාගෙම කියලා හදාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න මං එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Bye bye.